සුබ දවසක් ඔයාලට. ඔයා මේ එකතු වෙලා ඉන්නේ තවීබ්‍රෝ YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවේ YouTube app එකේ තියෙන සුපිරිම setting ටිකක් ගැන. ඉතින් මේ setting ගැන ඔයා මේ වෙද්දි දන්නේ නැතුව ඇති අනිවාර්යෙන්ම. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි YouTube app එක පාවිච්චි කරන පරිශීලකයෙක් විදියට. ඉතින් මේ setting ටික දැනගත්තන් පස්සේ ඔයාට ලොකු ආසියක් තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු මේ setting මොනවද කියලා. හරි. මෙතනින් පළවෙනි setting එක ගැන කතා කරනවා නම් ඔයා යන්න ඕන ඔයාගේ phone එකේ මුලින්ම YouTube app එකට. මම මේ විදිහට YouTube app එකට යනවා. හරි. YouTube app එකට ආවම මේ විදිහට තමයි ඔයාගෙත් open වෙන්නේ. මේ විදිහට ඕපන් වුණා නම් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන දකුණු අත පැත්තේ පල්ලෙහාම තියෙනවා U කියලා එකක්. ඔයාලට පේනවා මගේ දැන් තියෙන්නේ මගේ channel එකේ logo එක. ඔයාගේ වෙන logo එකක් තියෙනවා. මේ logo එකට යන්න. ගියන් පස්සේ මේ විදිහට අපේ වීඩියෝ බලපු history එතකොට like කරපුවා ඒක පෙන්නනවා. ඊළඟට ඔයාලට පේනවා දකුණු අත පැත්තේ උඩම තියෙන setting icon එකක්. setting icon එක touch කරන්න. setting icon එක touch කරා නම් අපේ YouTube app එකේ setting වලට මේ විදිහට යනවා. ඊළඟට ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන ටිකක් පහළට එන එක. හරි මං කියන්නම් පළවෙනි setting එකෙන් මොකද්ද වෙන්නේ කියලා. හරි ඔයා දන්නවා ඔයා YouTube එකේ එක එක දේවල් search කරනවා. ඉතින් මේ search කරන හැම දෙයක්ම ඔයා දන්නවා ඕන තරම් දැකලත් ඇති. ඔයාගේ search history එක save වෙනවා. ඒ කියන්නේ ඔයා YouTube එක උදාහරණයක් විදියට මොකක් හරි වීඩියෝ එකක් search කරොත්. ඉතින් ඒ search කරන වීඩියෝ එක save වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක වෙනත් කෙනෙක් බලනවා නම් එයාට පුළුවන් බලන්න ඔයා බලපු වීඩියෝ එක මොකද්ද, ඔයා සර්ච් කරලා තියෙන්නේ මොනවද, ඔයා අන්තිමට බලපු වීඩියෝ මොනවද. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔයාටත් ඇති. සමහර විට ඔයාගේ ෆෝන් එකත් වෙන කෙනෙක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි කෙනෙක් බලනවා වෙන්න පුළුවන්. එතකොට ඔයාටත් මේ ප්‍රශ්නේ ඇති. ඉතින් මේ වීඩියෝ එක බලනවාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. හරි ඉතින් අපි බලමු මේ setting එක හදන්නේ කොහොමද කියලා. මේක හදන්නවා මුලින්ම කරන්න ඕන setting app එකේ මේ විදිහට පල්ලෙහාට එන්න. ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා manage all history කියලා එකක්. මෙන්න මේ manage all history කියන උඩ touch කරන්න. හරි මේ විදිහට touch කරනවා. මගේ internet slow ඔයාලගේ internet slow එක අනුව මේ load වෙන එක වෙනස් වෙයි. ඒ වගේම මතක් කරනවා මේ setting එක off කරගන්න නම් පළවෙනි පාරට කරනවා නම් ඔයාගේ phone එකේ normal data පොඩ්ඩක් තියෙන්න ඕනේ. හරි මේ විදිහට මගේ ෆෝන් එකේ ලෝඩ් වෙනවා. ටික වෙලාවක් අපි බලන් ඉමු. හරි. තප්පර 20කින් විතර ලෝඩ් වෙලා ඉවරුණා. ඉතින් මේක ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව තමයි බලපාන්නේ. හරි මේ විදිහේ තැනකට ආවනම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයාලට පේනවා saving your YouTube history. මෙන්න මේක. මේක උඩ ටච් කරන්න. ටච් කරාන් පස්සේ මේ විදිහට ලෝඩ් වෙනවා. ලෝඩ් වුණා නම් චුට්ටක් පල්ලෙහාට එන්න තියෙන්නේ. ආවෙන් පස්සේ වඩ පේනවා මෙන්න මෙතන තියෙනවා turn off කියලා එකක්. හරිද? මෙන්න මේ turn off කියන එක දුන්නායින් පස්සේ මෙන්න මේ විදිහේ මැසේජ් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙහෙම බටන් එක. මෙන්න මේ බටන් එක උඩ ටච් කරන්න. ටච් කරාන් පස්සේ මේ විදිහට ලෝඩ් වෙලා මේ විදිහේ මැසේජ් එකක් එනවා හරි ලකුණක් එක්ක. ඊළඟට ඔයා මෙන්න මෙතන got it කියන එක ටච් කරන්න. හරි දැන් මෙතන වෙලා තියෙන්නේ ඔයා සර්ච් කරන කිසිම දෙයක් ආපහු YouTube එකේ පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ පෙන්වන්නේ නැහැ කිව්වේ වෙන කෙනෙක් ඔයාගේ ෆෝන් එක බලද්දි ඔයා සර්ච් කරපු දේවල් සේව් වෙලා නැහැ හිස්ටරි එකේ. ඉතින් මේක තමයි වාසිය. මට එහෙම කරගන්න ඕනේ නැති ඉඳ මම මේ setting එක නැවතත් on කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි on කරන්න. ඔයාටත් ඕන මෙහෙම on කරගන්න පුළුවන්. හරි අපි බලමු ඊළඟ setting එක මොකක්ද කියලා. හරි ඊළඟ setting එක ගැන කතා කරනවා නම් YouTube app එකේ සුපුරුදු පරිදි ඒ කියන්නේ කලින් විදිහටම setting එකට එන්න ඕනේ. YouTube app එකේ setting එකට ඇවිල්ලා ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන උඩම තියෙනවා general කියලා එකක්. මෙන්න මේ general එක උඩ touch කරන්න. touch කරාන් පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා registered mode කියලා එකක්. ඉතින් මෙන්න මේක on කරගන්න. මේක on කරාන් පස්සේ වෙන්නේ ඔයාගේ phone එක පොඩි කෙනෙක් වගේ බලනවා නම්. එහෙම නැත්නම් ඔයා වුණත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා YouTube එක බල බල ඉද්දි ගොඩක් වෙලාවට
ඒ කියන්නේ අසභ්‍ය වීඩියෝ, එතකොට ඔය මිනිමැරුම් ඒ වගේ දේවල් ඔයාගේ YouTube එකේ සජෙස්ට් වෙන්න පුළුවන්. ඉතින් මේ සෙටින් එක ඔන් කරගත්තන් පස්සේ එහෙම දේවල් ආයෙ සජෙස්ට් වෙන්නේ නැහැ. ඉතින් මේ සෙටින් එක අනිවාර්යෙන් ඔන් කරලා තියාගන්න. හරි, ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන ඔය සෙටින් ගැන තමයි. ඔයාලට වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් දානවා. ඒ නිසා subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.